ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ වංශ කතා පවතින අතර ඒ අතරින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන සිදුවීමක් වන්නේ ශ්‍රී ලංකාවේ නිල් මැණික සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල අතර පවතින සම්බන්ධතාවයයි. බ්‍රිතාන්‍ය රාජකීය නිල් මැණික 1981 දී බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහයේදී ඩයනා කුමරිය පැළඳ සිටි නිල් මැණික් මුදුව ලෝක අවධානය දිනාගත් පුවතක් සම්බන්ධව කියවේ. එම මුදුව මධ්‍යයේ තිබූ විශාල බ්ලූ සෆායා මැණික ශ්‍රී ලංකාවෙන් ලබාගත් එකක් බව පුරා වෘත්තවල සඳහන් වේ. පසුව එම මුදුව විලියම් කුමරු විසින් කැතරින් වෙත ලබා දීමත් සමග එය තවත් ප්‍රසිද්ධත්වයට පත්විය. මේ හේතුවෙන් සිලෝන් සෆායා යන නාමය ලෝකයේ විශාල පිළිගැනීමක් ලබාගත් බව නොරහසකි. රත්නදීප පිළිබඳ පුරාණ කතාව. පුරාණ අරාබි හා ග්‍රීක වෙළෙන්දෝ ශ්‍රී ලංකාව රත්න දිවයින ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණි. ඔවුන්ගේ විශ්වාසය අනුව ගංගා හා කඳුකර ප්‍රදේශවල වටිනා මැණික් ස්වභාවිකව පිරී තිබූ බවත්, වැසි සමයේ ගංගාවලින් මැණික් වැල් ගලා එන බවත්. රජවරුන් හා වෙළෙන්දෝ ශ්‍රී ලංකාවට විශේෂයෙන් මැණික් රැගෙන යාම සඳහා පැමිණි බවට සඳහන් වේ. ස්ටාර් ඔෆ් ඇඩම් ශ්‍රී ලංකාවේ හමු වූ විශාලතම සහ ප්‍රසිද්ධම නිල් මැණික් අතර ස්ටාර් ඔෆ් ඇඩම් නම් මැණික විශේෂ වේ. ඒ කිලෝග්‍රෑම් ගණනක බරකින් යුත් විශාල නිල් මැණිකක් ලෙස ප්‍රසිද්ධියට පත්විය. මෙය රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ බව සඳහන් වේ. එහි වටිනාකම ඩොලර් මිලියන ගණනකින් ඇස්තමේන්තු කර තිබුණි. මෙවැනි කතා නිසා ශ්‍රී ලංකාව ලෝක මැණික් මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධ වී තිබේ.